O level නම් වගේ එකම ගේම ඒ ගේම නම් ගේම ඒ ගේම ගන්න. අනිත් ඒවා අපිට වැඩක් නැහැ මේ වෙලාවේ. එහෙනම් ඔයාලට කෙලින්ම මේ වගේ දේවල් කෙලින්ම ඩිලීට් කරලා දාන්න සෝෂල් මීඩියා. ඒතර මට එයා ඉස්සරින් ඉඳන්ම එහෙම යාට හොඳ ලකුණු තියෙනවා. හැබැයි මට ඉස්සරින් ඉඳන්ම මට ලකුණු නැහැ. ඒ නිසා මට කොහොමත් මේ පාරත් මට මේ වැඩේ කරන්න බෑ. ඒ වගේ බුලඳ තරකවලට එන්න එපා. ඔයා සී ගැන නම් තියාගෙන ඉන්න ඒවා හිතනවා මං සීනේ මට ෂේප් එකේ වැඩ කරොත් මට 100ක දාන්න පුළුවන්. වැඩ කරන එක අඩු වෙනවා. එහෙනම් තියාගෙන ඉන්න ඕන ටාගට් එක ඉහළම තැන. ඔයා හරිනම් ඔයා ඉන්න ඕනේ ඔලොල්ල වගේ ටාගට් එක උඩරිම තැන තමයි අයිලන්ඩ් ෆස්ට්. ඉතින් කෙනෙක් කවුරුහරි මෙතන ඉන්න කෙනෙක් අයිලන්ඩ් ෆස්ට් තියාගෙන හිටියද? ඉතියානම් ඔයා තමයි පොර ඇත්. Hello everyone. ඔයාගේ අවුරුදු 11ක පාසල් ගමනේ අවුරුදු 11 අන්තිම ප්‍රතිඵලය පෙන්වන එක්සෑම් එකට ඔයා ඉතාම ආසන්න වෙලා ඉන්නේ. ඔයාට මාස 3ක් වගේ ඉතාම කෙටි කාලයයි තියෙන්නේ. ඉතින් මේ මාස 3න් හොඳ ගේමක් ගහලා ඔයා හොඳ බ්‍රයිට් රිසල්ට් එකක් ගන්නවද නැත්නම් ඔයා නිකන් වැඩ කර නැති රිසල්ට් එකක් දානවද කියන එක ඔයා අතේ තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක අපි නිර්මාණය කරන්නේ හොඳ රිසල්ට් එකක් මේ මාස 3න් වැඩ කරලා මාස 3 ඇති මේ මාස 3න් හොඳ ගේමක් ගහලා හොඳ බ්‍රයිට් රිසල්ට් මේ වීඩියෝ එක. ඉතින් මුලින්ම ඔයාට තියෙන්න ඕන හොඳ කොන්ෆිඩන්ස් එකක් මේ වෙනුවෙන් මේ ඔයාට තියෙන එකම ටාගට් එක වෙන්න ඕන මේ වෙනකොට O level exam එක මාස 3න් ඔයාට ෆේස් කරන්න තියෙනවා. ඉතින් මේ එක්සෑම් එකට ඔයා හොඳ කොන්ෆිඩන්ස් එකක් ඔයා හදා ගන්න ඕනේ ඔයාට ඔයාගෙන. ඔයාට ඔයාගෙන කොන්ෆිඩන්ස් එකක් නැත්නම් මේක කරන්න වෙන්නේ නැහැ. ඉතින් මුලින්ම ඔයා කොන්ෆිඩන්ස් එකක් හදා ගන්න ඔයාට ඔයාගෙන. මේක අනිවාර්යෙන් කරන්න පුළුවන්. ඒ කියන්නේ මම මොන මට්ටමේ හිටියත් ඔයා මොන මට්ටමේ කෙනෙක් වුණත් ලකුණු 20 ගණන්ද 40 ගණන්ද 60 ගණන්ද ඔයා ගන්න මොන මට්ටමේ ලකුණු ගන්න කෙනෙක් වුණත් ඔයා ටාගට් කරන ඒ රිසල්ට් එක ගන්න ඔයාට පුළුවන් කියන කොන්ෆිඩන්ස් එකෙන් ඔයා ඉන්න. ඒ කොන්ෆිඩන්ස් එක තියෙනවා නම් ඔයාට පුළුවන් මේ වෙනුවෙන් කැප වෙන්න වැඩ කරන්න කැප වෙලා. ඒ වගේම කොන්ෆිඩන්ස් එක තියාන කැප වෙලා වැඩ කරන්න. ඒක තමයි මුලින්ම කරන්න ඕනේ. ඒ වගේම ඔයා කිසිම වෙලාවක ඔයාව අව탁සේරු කරන්න එපා. ඒ කියන්නේ ඔයාට මං ඉස්සර වුණත් මං හරියට ලකුණු ගත්තේ නෑ. මට ලකුණු 20 ගණන් 30 ගණන් නැත්නම් ඔයාට 40 ගණන් 50 ගණන් හැමදාම ඉන්නේ මේ සබ්ජෙක්ට්ස් වලට කියලා. හැමදාම ඉන්නේ මේමයි. ඒ නිසා මට මේ වැඩේ කරන්න බෑ. ඒ වගේම මගේ යාළුවෝ වලට නම් තියෙනවා හොඳ ලකුණු හැම පාරම 70 ගණන් 80 ගණන් 90 ගණන් තියෙනවා. මට එයා ඉස්සර ඉඳන්ම එහෙම යාට හොඳ ලකුණු තියෙනවා. මට ඉස්සරින් ඉඳන්ම මට ලකුණු නැහැ. ඒ නිසා මට කොහොමත් මේ පාරත් මට මේ වැඩේ කරන්න බෑ. ඒ වගේ බුලඳ තරකවලට එන්න එපා. මේක කරන්න බැරි දෙයක් නෑ. කිසි කෙනෙක්ට කරන්න බැරි දෙයක් නෑ. මේක අනිවාර්යෙන් මට කරන්න පුළුවන් කියලා වගේ මයින්ඩ් එක වැඩ කරනවා නම් ඒ වෙනුවෙන් හිතනවා නම් ඔයාට අනිවාර්යෙන් මේක කන පිට පෙරලන්න පුළුවන්. ඔයාගේ දැන් තියෙන මේ වෙනකොට තියෙන රිසල්ට් එක. එන ඔයාගේ තියෙන්නේ අපි හිතමු S9 නම් ඕකේ 9 කරන්න පුළුවන්. කියන්නේ මේ ලෝකේ කිසිම බෑ කියලා දෙයක් නෑ. ඒ වාගේ මයින්ඩ් එක අනුව තමයි හැමදේම වෙන්නේ. ඒ නිසා ඔයා ලකුණු ඉතාම අඩු මට්ටමේ ගන්න කෙනෙක් නම් ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. මුලින්ම කොන්ෆිඩන්ස් එකක් හදාගන්න. ඒ වගේම මයින්ඩ් එක හදාගන්න. අනිවාර්යෙන් ගේම ගන්නවා. ද ගේමක් ගන්නවා කියන මයින්ඩ් එක හදාගන්න. ඒ වගේම ඔයා ඊට අමතරව මේ දේට ඉන්ට්‍රස්ට් එකක්. ඒ කියන්නේ කැමැත්තක් තියෙන්න ඕනේ. කියන්නේ ඔයා මේ දේට කැමැත්තක් නැත්තම් මම පොඩි උදාහරණයක් ගන්නම්. ඔයාට ආසයි වගේ ආසාව තියෙන්නේ හැම වෙලේම ආසෙත් වෙනවා මොකක් හරි සෝෂල් මීඩියාස් වල එක්කෝ YouTube අපි හිතමු නැත්තම් Facebook TikTok වගේ සෝෂල් මීඩියාස් වල ඔයාට පොඩ්ඩක් ගිහිල්ලා ඒවා බලන්න වීඩියෝස් බලන්න ඒවට එන ආසාවක් එනවා. ඒකට ඒ දෙකකින් බලනවා. හැබැයි ඔයාට ඔය ආසාව තිබුණා නම් ස්ටඩීස් වලට ඒ කියන්නේ ඔයා ඇත්තටම මෙතනදී පොඩ්ඩක් හිතලා බලන්න මේ වෙන මොකද්ද මේ තියරි එක. තියරි එක තමයි ඔය ආස දේවල් ඔයා කරනවා. ආස නැති දේවල් ඔයා කවදාවත් කරන්නේ. සමහරුන්ට තියෙනවා සමහර විෂයන් ඒකට මාර ආසයි. ඒ කියන්නේ ඒකට ආස නිසා ඔයා ඒ වෙනුවෙන් වැඩක් කරනවා. ඒ ආස නිසා නේ වෙනුවෙන් වැඩ කරන්නේ. ඒ සමහර විෂයන් තියෙනවා ආස නැහැ. ඒ නිසා ඒ වෙනුවෙන් වැඩ කරන්න හිතෙන්නේ නැහැ. ඒ වැඩ කරන්නේ. ඒක ඇත්තටම ඔයා දැන් මෙතනදී කරන්න වෙලා තියෙන එක අනිත් පැත්ත හරවන්න වෙලා තියෙනවා. ඇත්තටම ඔයාට සබ්ජෙක්ට්ස් තියෙනවා නම් ආස නැති සබ්ජෙක්ට්ස්. ඇත්තටම මේ වගේ රිසල්ට් අඩු වෙති. ආස නැති නිසා අඩු වෙති. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ අර ආස නැති දේවල් බලෙන් ඔයා ආස කරගන්න වෙනවා. ඉතින් ආස කරගෙන ඒ වෙනුවෙන් වැඩි හරියක් කැප වෙන්න වෙනවා. රිසල්ට් අඩු වෙන්නේ හේතුව ආයකට ආස නැති වෙලා. ඒ ආස නැති වීම හේතුවෙන් ඔයායකට කැප වෙන එක අඩු වෙනවා. ඒකට ආස දේ වෙනුවෙන් ඔයා වැඩ කරන්නේ. ඒකට ඔයාට කරන්න වෙලා තියෙන අන්න ඒක. ඒ වගේ තමයි මම අර කිව්වේ
ස්ටඩි එක වෙනුවෙන් ඔයා හැම වෙලේම ආසාව තියාගන්න. දැන් අරට සෝෂල් මීඩියාස් වලට තිබුණා වගේ ඒක නැති කරගන්න. දැන් ඔයාම මයින්ඩ් එක කන්ට්‍රෝල් කරගන්න, ඒක ඉවත් කරගෙන ස්ටඩීස් වලට ආසාව ඇති කරගන්න. එතකොට ඔන්න මුලින්ම කිව්ව දේවල් ආසාව අනිවාර්යෙන් ඇති කරගන්න මේ වැඩවලට. ඒක අනිවාර්යෙන් වෙන්න ඕන දෙයක්. ඒ වගේම ඔයා සමහරවිට පාඩම් කරන වෙලාවට දැන් මේ පාඩම් කරන්නේ මේ හැමදේම දැන් පාඩම් කරලානේ ගේමක් ගන්න. මේ පාඩම් කරන වෙලාවට ඔයාට හිතනවා නම් අනවශ්‍ය දේවල් වලට නිකන් අනවශ්‍ය දේවල් නිකන් කරන්න හිතනවා නම් මොනවාර එක්කෝ සෝෂල් මීඩියාස් වල නිකන් අනවශ්‍ය යාළුවන්ගේ එන නොටිෆිකේෂන්ස් බලන්න, මේ වගේ දේවල් වලට ඔයාගේ හිත වැඩිපුර යෙදෙනවා වැඩි වෙනවා. අනිවාර්යෙන් ඔයාට තීරණයක් ගන්න වෙනවා. يعني ඔයා ඒව සම්පූර්ණයෙන් භාවිතය ඉවත් කරලා දාන්න. ඒ වගේම ඔයා තව නිදිමත වගේ නිදිමත ගතිය ඇති වෙනවා නම්, ඒ වගේ සමහර අලසකම වැඩිපුර එනවා නම් ඔයාට කරන්න තියෙනවා ඕන තරම් YouTube එකේ තියෙනවා motivational videos තියෙනවා. ඒවා බලලා ඔයාට පුළුවන් ඔයාව මොටිවේට් කරගන්න. ඒ වෙලාවට ඔයා පාඩම් කරන වෙලාවට ඔයාට ඔන්න නිදිමත එනවා. ඔයාට තියෙනවා මොටිවේට් කරගන්න මේ වෙලාවට. එතකොට ඔයාට පුළුවන් ආපහු ඔන්න මොටිවේට් පිට වැඩ කරන්න පුළුවන්. මේ මොටිවේට් එක හැම වෙලේම තියාගන්න. ඔයා මොටිවේට් පිට ගැම්මෙන් වැඩ කරන්න පුළුවන් ඔයාට. ඔයාව මොටිවේට් වෙලා තියෙනවා නම් තමයි. නැත්නම් ඔයාට මොටිවේෂන් එකක් ඔයාට නැත්නම් ඔයා වෙනුවෙන් වැඩ කරන්නේ නැහැ. ඒකයි ඔයාට කියන්නේ මම හැම වෙලේම මොටිවේට් වෙලා ඉන්න. එතකොට ඔයා කරන වැඩේ තමත් වැඩිපුර ඔයාට කරන්න හිතෙනවා. වැඩිපුර කරනවා. ඒ නිසා ඒක අනිවාර්යෙන් ඔයා තියාගන්න. ඒ වගේම මේ වැඩේදී මම කියන්න ඕනේ මේ ස්ටඩි ප්ලෑන් එක හදාගද්දී ස්ටඩි ප්ලෑන් එකට එක එක මට්ටමේ මේකෙදී ඉන්නවා. හරි. එතකොට ස්ටඩි ප්ලෑන් එකට විශේෂයෙන් මම මෙන්න මේ කණ්ඩායම් තුනක් ඉන්නවා. මේ කණ්ඩායම් තුන ගැන ඉස්සෙල්ලා කියලා ඉන්නවා. මොකද්ද මේ කණ්ඩායම් තුන කවුද? ඉස්සර ඉඳන්ම හොඳට වැඩ කරගෙන ආපු කණ්ඩායමක් ඉන්නවා. එයාලට හොඳ රිසල්ට් එකක් ඉස්සර ඉඳන්ම තියෙනවා. ඒ කියන්නේ හැම සබ්ජෙක්ට් එකකටම වගේ AB රිසල්ට්ස් තියෙනවා. එතකොට එයාලා බය නැතුව මේ වෙනකොටත් එයාලා ඉන්නේ අනිවාර්යෙන් A9 ගන්න පුළුවන් කියන මට්ටමේ ඉන්නේ. එනේ එයාලට එතකොට අමුතුවෙන් ස්ටඩි ප්ලෑන් එකක් ඕන වෙයි කියලා මම හිතන්නේත් නැහැ. ඒ කියන්නේ එයාලා ඔයාලා කරගෙන ආව නම් කන්ටිනියු කරගෙන ආව නම් ඔයා යම් කිසි වැඩපිළිවෙලක් ඒක ඔයා කන්ටිනියු කරගෙන යන්න. ඔයාට අමුතුවෙන් ආයේ ස්ටඩි ප්ලෑන් එකක් ඕන වෙයි කියලා මම හිතන්නේ නැහැ. ඊට අමතරව ඔයාලා ඉන්නවා තව සාමාන්‍යයෙන් මැද මට්ටමේ මධ්‍යම මට්ටමේ කණ්ඩායමක්. එයාලා සාමාන්‍යයෙන් ලකුණු ගන්නේ 40 ගණන් 50 ගණන් 60 ගණන් වගේ ගන්න 50 ගණන් වගේ යන අය. එතකොට එයාලා පොඩ්ඩක් අපි ගමු මධ්‍යම මට්ටමේ වගේ කණ්ඩායමක්. ඊට අමතරව අය ඉන්නවා ලකුණු 20 ගණන්. ඒ කියන්නේ ලකුණු ෆේල් වෙන මට්ටමේ S මට්ටමේ ලකුණු ගන්න කණ්ඩායම. එයාලා ඔන්න අනිත් කණ්ඩායම සාමාන්‍යයෙන් දුර්වල මට්ටමේ ඉන්න කණ්ඩායම. මේ දෙකොල්ලට තමයි විශේෂයෙන් මේ ස්ටඩි ප්ලෑන් එක වැදගත් වෙන්නේ. එයාලා මේ ස්ටඩි ප්ලෑන් එක මේ මාස 3 හරියට කරගෙන ගියොත් ඔන්න හොඳ ගේමක් ගහන්න පුළුවන්. ඉතින් මොකද්ද මේ ස්ටඩි ප්ලෑන් එක? මේකෙදි ඔයා කරන්න ඕන නැති දේවල් ඉස්සෙල්ලාම මම කියන මෙන්න මේ දේවල් ඔයා කරන්න යන්න එපා. ඒවා කරා කියලා ඔයාට කිසිම ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. සමහරව දැන් පාඩම් කරනවා කියලා මොකද්ද කරන්නේ? මේ මාස 3 දර තියෙන සිලබස් වගේ තියෙන සියලුම පාඩම් ටික පාඩම් කරන්න දඟලනවා. ඒ කියන්නේ දැන් සබ්ජෙක්ට්ස් 9ක් තියෙනවා. සබ්ජෙක්ට්ස් 9ෙම grade 10 grade 11 දෙකම බලන්න තියෙනවා. එතකොට මේ දෙකේම අපි ගත්තොත් එක පාඩමක් ගත්තොත් සමහර පාඩම් වල පාඩම් 50ට තියෙනවා. ඒක මේ කොහොමද මේ වැඩ ටික මේ මාස 3ෙන් කරන්නේ? ඔයා පටන් ගනී කරන්න. හැබැයි ඔයා අන්තිමේදී මේ මාස 3 ඉවර වෙද්දී සමහර ලාවට ඔයා එක විෂයක විතරක් ඕනනම් පාඩම් මේ 50ටම ඉවර කරලා තියෙනවා. එතකොට අනිත් ඒවාට වෙන දේ ඔයාවත් දන්නේ නැහැ. ඒ නිසා ඒ වගේ කිසිම වැඩ කර නැති ප්ලෑන්ස් වලට යන්න එපා. කියන්නේ මේකෙදි කියන්නේ සම්පූර්ණ පොත් පිටින් පාඩම් කරන්න මේ වෙලාවේ කාලයක් නෙමෙයි. කරන්න එක බැරි වැඩක්. ඒකට යන්න එපා. ඒ වගේම ඔයාට ෂෝට් නෝට්ස් ගන්න මේ වෙලාවේ හිතනවා නම් ෂෝට් නෝට්ස් ගන්න යන්න අවශ්‍ය වෙන්නේ නැහැ මේ වෙලාවේ. හේතුව ඔයා මේ වෙනකොට ෂෝට් නෝට්ස් ගහලා කම්ප්ලීට් කරලා ඉවර වෙන්න ඕනේ. මේ මාස 3 ඔයාට තියෙන ඒවා ආපහු රිවයිස් කරන්න. ඒවා යූස් කරන එක. මාස 3 තියෙන්නේ ෂෝට් නෝට් රිවයිස් කරන එක. මේ වෙලාවේ අමුතුවෙන් ෂෝට් නෝට් ගහ හිටියොත් ඔයාට වෙන්නේ ඔයා ෂෝට් නෝට්ස්ම ගහ ඉඳී ඔයාගේ මාස 3 ඉවර වෙනකන්. එතකොට ඒ වගේ වැඩවලට යන්න එපා කියන එක තමයි මම කියන්නේ අනිවාර්යෙන්. ෂෝට් නෝට්ස් අවශ්‍ය නැහැ. ඒ වගේම ඔයාට කියන්න තියෙන තව දෙයක් තමයි ඔයා අනිවාර්යෙන් දැන් මේ වැඩේට මොකද්ද මේ ස්ටඩි ප්ලෑන් එකට එතකොට කරන්න තියෙන්නේ කියලා ඔයා බලනවා. කරන්න තියෙන්නේ වැදගත්ම දේ තමයි ප්‍රැක්ටිස් පේපර්ස්.
ප්‍රැක්ටිස් පේපර්ස් කරන එක තමයි කරන්න තියෙන්නේ. දැන් ප්‍රැක්ටිස් පේපර්ස් කිව්වම මොනවද කියලා බලන්න. මොනවද මේ ප්‍රැක්ටිස් පේපර්ස්? ප්‍රැක්ටිස් පේපර්ස් කියන්නේ ඔයාලට වැත්තරම් පේපර්ස් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි පාස් පේපර්ස්, අනික තමයි මොඩල් පේපර්ස්. දැන් මෙන්න මේ දෙකත් එක තමයි ගේම ගන්න තියෙන්නේ. ඒතර මෙව්ව කරද්දී ඔයාලට විශේෂයෙන් කියන්න ඕනේ ඔයා අනිවාර්යෙන් hard copies තියාගන්න ඕනේ. එතකොට ඔන්න කරන්න ඕනේ නැති තව දෙයක් තමයි PDF තියාගෙන ඉන්න එපා. hard copies ඒ වගේ ගන්න. PDF තියාගෙන හිටියොත් මොකද වෙන්නේ? PDF තියාගෙනවා වැඩ කරන්න යනවා නම් ඔයා දන්නෙත් නෑ ඔයාගේ මයින්ඩ් එකෙන්ම ඔයා පොඩි කොන්ෆිඩන්ස් එකේ ඔයාගේ පොඩි අඩු වීමක් වෙනවා. ඔයා දන්නෙත් නෑ ඇත්තට මේක වෙනවා. හිත කියනවා මම හරියට මේ වැඩේ කරේ නෑ නේද කියන දේ ඔයාගේ හිතේ තියෙනවා. ඒ නිසා ඒ වගේ පොඩි දෙයක්වත් අපි මිස් කරගන්න ඕනේ නෑනේ. ඒ නිසා අනිවාර්යෙන් hard copies ගන්න අනිවාර්යෙන් මේ වැඩේ තියාගෙන හිටියොත් ඔයාලට තියෙන ඒකේ තියෙනවා එන සැටිස්ෆැක්ෂන් එකක් වඩ තියෙනවා. මම මේ hard copies අරන් තියෙන්නේ පිළිවෙලකට වැඩේ යනවා. එතකොට තව වැඩ කරන්න ගැම්ම එනවා. ඒ වගේම මේ වැඩේ යද්දී ඔයා social medias කරන්න එපා දේවල් මම මේ මුලින්ම කියන්නේ. social medias use කරද්දී අනවශ්‍ය දේවල් වලට social medias use කරන්න එපා. ඔයා පාඩම් කරද්දී ඔයාට YouTubes වගේ use කරන්න වෙයි. හේතුව ඔයාට සමහර පාඩම් දන්නේ නැත්නම් ඒවා බලන්න. ඊට අමතරව ඔයාට Facebook, TikTok වගේ අනවශ්‍ය social medias වල platforms වල යෙදෙන්න එපා. ඒවා සම්පූර්ණයෙන් ඉවත් කරලා දාන්න. ඒකට ඔන්න මුලින්ම මම අනවශ්‍ය කරන්න අවශ්‍ය නැති දේවල් ටික මුලින්ම කිව්වා. මොකද්ද ආපහු මතක් කරොත් සම්පූර්ණ පාඩම් පිටින් පාඩම් කරන්න යන්න එපා. ඒ වගේම short notes ගන්න අවශ්‍ය නැහැ මේ වෙලාවේ. ඒ වගේම PDF තියාගෙන ඉන්න එපා. ඒවා hard copies ගන්න. ඒ වගේම ඔයා social medias use කරන්න එපා. හරි. දැන් අපි බලමු කොහොමද අපේ plan එක හදාගන්නේ. මම කිව්වා plan එකේ ප්‍රධානම වැඩේ තමයි මොනවද? practice papers. practice papers තමයි වැඩේ. එතකොට මේ practice papers අයි මම choose කරේ මේ study plan එකට. ඇයි ඒක තෝරගත්තේ? හරි. මම ඒ කියලා කියන්නම්. මේක තමයි ප්‍රධානම හේතුව. සයන්ටිස්ට්ලා තහවුරු කරගෙන තියෙනවා මේ වෙනකොට ඉතාම වේගෙන් කෙනෙක්ට එක්සෑම් එකට ඉහළ මාර්ක්ස් එකට යන්න පුළුවන් හොඳම විදිහ තමයි ප්‍රැක්ටිස් පේපර්ස් කරන එක. එතකොට ඒවා ප්‍රූෆ් තියාගෙන සයන්ටිස්ට්ලා තහවුරු කරලා තියෙන දේවල්. එතකොට ඒ වගේ අපිට ප්‍රූෆ් ඇතුව අපිට වැඩක් කරන්න පුළුවන් නම් මෙන්න මේ වැඩේ තමයි කරන්න තියෙන්නේ. එතකොට ඊටාම වේගෙන් ඉහළ ලකුණකට යන්න පුළුවන්. එකම ටෙක්නික් එක මේක නම් මේක තමයි කරන්න වෙන්නේ. ඔයාලට කරන්න තියෙන්නේ ප්‍රැක්ටිස් පේපර්ස්. ප්‍රැක්ටිස් පේපර්ස් කියලා අපේ O level exam එකේදී ඔයාලට කරන්න වෙන්නේ ඔයාලට තියෙනවා මොඩල් පේපර්ස්. මොඩල් පේපර්ස් තෝරගද්දී ඔයාලට තෝරගන්න වෙනවා අනිවාර්යෙන් හොඳ ආන්සර්ස් තියෙන හොඳ මොඩල් පේපර් සෙට් එකක් හොයාගන්න. නිකන් අනවශ්‍ය ප්‍රශ්න තියෙන, ඒ කියන්නේ කිසිම වගේ සිලබස් එකකටවත් වැඩක් නැති ප්‍රශ්න තියෙන මොඩල් පේපර්ස් තෝරගන්න එපා. පාස් පේපර්ස් නම් කොහොමත් ඔයා අවුරුදු 10කවත් ඔයා පාස් පේපර්ස් කරන්න ඕනේ. කරන පේපර්ස් කරන ප්‍රමාණය වැඩි වෙන්න ඔයාගේ රිසල්ට් එක ඉහළ මට්ටමකට ගෙනියන්න පුළුවන්. ඉතින් මේ වැඩේ අනිවාර්යයෙන්ම කරන්න. එතකොට ඔන්න අපි යන්නේ මොඩල් පේපර්ස් පාස් පේපර්ස් එක. දැන් අපි බලමු කොහොමද මේ ප්ලෑන් එක හදාගන්නේ. ඔයා ප්ලෑන් එක කිසිම වෙලාවක දවස ඇතුළත මෙන්න මේ ටයිම් එකේ මේක කරනවා, මේ ටයිම් එකේ මේක කරනවා කියලා කිසිම වෙන්නේ නැති දේවල් ෂෙඩියුල් කරන්න යන්න එපා. ඒවා වෙන්නේ නැහැ. ඔයා වුණත් දන්නවා ඇති ඔයා මේ වගේ ටයිම් හදාගෙන වැඩ කරනවා කියලා හැදුවට ඔයාට කවදාවත් මේ වැඩේ වෙලා නැහැ. එහෙනම් ඔයාට කරන්න ඕනේ හොඳම වැඩේ තමයි ඔයා වීක් ප්ලෑන් එකක් හදාගන්න. සතියට ප්ලෑන් එකක් හදාගන්න. කොහොමද මේ සතිය ඔයා වැඩ කරන්නේ? සතියේ ඇතුළත මෙන්න මේ ටික මම ෆිනිෂ් කරලා දානවා කියලා ඒ සතිය අදාළ ප්ලෑන් එක හදාගන්න. ඊට සතිය ඇතුළේදී හදාගන්න ප්ලෑන් එකේ ඒ ඩේස් වලට ඔයා අදාළ දේවල් ලින්ක් කරන්න වෙනවා. හැබැයි සතිය ඔයා ෆිනිෂ් කරද්දී වැඩ ටිකක් ෆිනිෂ් වෙලා තියෙනවා. ඒක තමයි අපේ මෙතනදී වෙන්න ඕන වැඩි. හරි. අපි බලමු කොහොමද මේ ඩේ එකේ ප්ලෑන් එක හදාගන්නේ සතියේ ප්ලෑන් එක ඇතුලේ. දවසේ ඔයා දවසකට තෝරගන්න සබ්ජෙක්ට්ස් දෙකක්. අනවශ්‍ය විදිහට ඔයා මයින්ඩ් එක රිලැක්සේෂන් එක නැති කරගන්න එපා. දවසට ඔයා චූස් කරගන්න සබ්ජෙක්ට්ස් දෙකක්. ඒ තෝරගන්න සබ්ජෙක්ට්ස් දෙක අනිවාර්යෙන් අපහසු සබ්ජෙක්ට් එකක්. ඒ කියන්නේ අමාරු සබ්ජෙක්ට් එකත් එක්ක ලේසි සබ්ජෙක්ට් එකක් තෝරගන්න. අපි ගමු උදාහරණයක් විදිහට එක්සැම්පල් එකක්. සයන්ස් තෝරගන්න පුළුවන් අපහසු එකක් කෙනෙක්ට අපහසු වෙන්න පුළුවන් සයන්ස්. හරි. සයන්ස් එක තෝරගන්නවා ලේසි එකක්. අපි හිතමු එයාට තුන්වෙනි කාණ්ඩයේ තියෙන එයා කරනවා හෙල්ත් සෞඛ්‍ය අපහසු නැහැ, ඒක ලේසි. එහෙනම් ඔන්න එයා තෝරගත්ත එක දවසකට මෙන්න මේ සයන්ස් නැත්නම් විද්‍යාව එක්ක සෞඛ්‍ය හෙල්ත් කරනවා කියලා ඔන්න තෝරගත්ත සබ්ජෙක්ට්ස් දෙක.
එතකොට ඒක ප්‍රශ්නයක් නෑ. ඔන්න බැලන්ස් එකේ කරගෙන යන්න පුළුවන්. මේ දෙක තෝරගෙන ඔයාට කරන්න තියෙන වැඩේ මොකද්ද? හරි. අපි බලමු මොකද්ද කරන්න තියෙන වැඩේ. ඔයාට දැන් මේවා පාඩම් කරන්න එපා කියවනේ සම්පූර්ණයෙන්. ඔයාට කරන්න තියෙන්නේ ඔන්න පාස් පේපර්ස් සහ මොඩල් පේපර්ස් තියෙනවා. මුලින්ම ඔයා බලන්න පාස් පේපර්ස් හොඳට රිෆර් කරලා බලන්න මේ සබ්ජෙක්ට්ස් වල අපි එක සබ්ජෙක්ට් එකක් උදාහරණයක් විදිහට ගමු. මම ගන්නවා ඉංග්‍රීසි. ඉංග්‍රීසි වල තියෙනවා හැම අවුරුද්දෙම එන ස්ට්‍රක්චර් එකක් තියෙනවා. පේපර් එකේ හැදිච්ච ස්ට්‍රක්චර් එකක් තියෙනවා. ඉංග්‍රීසි විතරක් නෙමෙයි හැම සබ්ජෙක්ට් එකකම සබ්ජෙක්ට්ස් 9ෙම තියෙනවා ස්ට්‍රක්චර් එකක්. හැම අවුරුද්දෙම සමහර දුර පොඩි වෙනස් වීම වුණත් ගොඩාක් දුරට හැම පාරම ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ පළවෙනි ප්‍රශ්නෙට මෙන්න මේක, දෙවෙනි ප්‍රශ්නෙට මෙන්න මේ පාඩමෙන් අහලා තියෙනවා, තුන්වෙනි ප්‍රශ්නෙට මේ පාඩමෙන්. අපි ඉංග්‍රීසි වල ගත්තොත් ඉංග්‍රීසි වල පළවෙනි ප්‍රශ්නේ අහන්නේ පින්තූර කිහිපයක් දෙනවා, ඊට අදාළ යටින් ඩිස්ක්‍රිප්ෂන්ස් කිහිපයක් දෙනවා, ඒකට අදාළව ඒක මැච් කරන්න තියෙනවා. දෙවෙනි ප්‍රශ්නේ එනවා ඩයලොග්, ගොඩක් දුරට ඩයලොග් එකක් දෙනවා, ඩයලොග් එකේ හිස්තැන් දීලා මේ වචන ටිකක් වෙනම බොක්ස් එකක දීලා ඒකෙන් අපි චූස් කරලා මේ වර්ඩ්ස් ටික ෆිල් කරන්න තියෙනවා. තුන්වෙනි ප්‍රශ්නේ ඉංග්‍රීසි වල එන්නේ පින්තූරයක් එනවා. ඒ පින්තූරෙන් යටින් ඩිස්ක්‍රිප්ෂන් එකක් වෙනම එනවා. ඒකටත් උත්තර ටිකක් වෙනම බොක්ස් එකක එනවා. එතකොට මේ බොක්ස් එකෙන් තෝරගෙන පින්තූරේ බලාගෙන ඒ ඩිස්ක්‍රිප්ෂන් එක කියවලා ඒ හිස්තැන් වලට අදාළ හිස්තැන් ෆිල් කරන්න තියෙනවා. ඕක තමයි කරන්න තියෙන වැඩේ. ඊට අමතරව අපි ගත්තොත් හතරවෙනි ප්‍රශ්නේ, පස්වෙනි ප්‍රශ්නේ හැම කිව්වොත් ඇත්තටම හැම ප්‍රශ්නයකටම එන විදියක් තියෙනවා. ඒ වගේම අපි ගියොත් අටවෙනි ප්‍රශ්නයට આવොත් අටවෙනි ප්‍රශ්නේ ඉන්නේ ෂෝට් පැරග්‍රාෆ්. ඒ කියන්නේ කෙටි රචනාවක් ලියන්න එනවා අටවෙනි ප්‍රශ්නවම එන විදියක් තියෙනවා. ඒකට මම හිතනවා අනිත් විෂයන් අනිත් සබ්ජෙක්ට්ස් වලත් අනිවාර්යෙන් මේ විදිහට තියෙනවා. ඒතර ඔයාට කරන්න තියෙන්නේ ඔන්න ඔය ස්ට්‍රක්චර් එක හොඳට අවබෝධ කරගන්න ඔක්කොටම කලින් ඒක අවබෝධ කරගෙන මම කියන්නේ හැම මට්ටමකටම මේ වැඩේ කරන්න කියලා. අවබෝධ කරගෙන මුලින්ම ඔයා බලන්න ඔයාට හොඳ රිසල්ට්, ඔයාට හොඳ හැම පාරම ඔයා කලින් අනිවාර්යෙන් මේවට මොනවාරි පේපර්ස් හරි කරලා ඇති. අනික ඔයාට පාඩම් වෙනවන මොනවා අවබෝධයක් ඇති. ඒක අවුරුදු 11ක්ම පාසල් ගියානේ. එතකොට අවබෝධයක් ඇතිනේ මොනවා හෝ දෙයක්. එතකොට ඒ අවබෝධයෙන් ඔයා බලන්න ඔයාට මේ පේපර් එකේ කරන්න පුළුවන් දේවල් මොනවද, බැරි දේවල් මොනවද. පිටුම ඔයා ඉංග්‍රීසි පේපරේ නම් ඔයාට පළවෙනි ප්‍රශ්නයක් නැහැ. ඔයාට හැම පාරම වගේ ලකුණු පහ නම් පහ ගන්න පුළුවන්. ඒක ලොකු ගැටලුවක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. දෙවෙනි ප්‍රශ්නේත් ගැටලුවක් තියෙන එකක් නෙමෙයි. හැබැයි තුන්වෙනි ප්‍රශ්නේ අපි හිතමු පින්තූර පික්චර් ඩිස්ක්‍රිප්ෂන් එක, පින්තූරේ තියෙනවා ඒකේ ඩිස්ක්‍රිප්ෂන් එක වෙනම තියෙනවා. ඒකේ පොඩ්ඩක් ලකුණු හැම පාරම අඩුයි. ඒ වගේම අපි හිතමු මම කතා කරපු 6 වෙනි ප්‍රශ්නේ ටෙස්ට් 6. ඒකෙත් ඔයාට කෙටි රචනා ලිවීමේදී ඔයාට ලකුණු අඩුවීමක් තියෙනවා. එහෙනම් ඔයාට කරන්න තියෙන්නේ ඔය සම්පූර්ණ දැන් පේපරේම මේ විදිහට හොඳට බලලා ඒ ඔයාට අපහසු වෙන ප්‍රශ්න ටික ඔයා ඉස්සෙල්ලාම මාක් කරගන්න. කියන්නේ ඔයාට අමාරු වෙනවා. අපි කතා කරා 3 වෙනි ටෙස්ට් 3, ඒ වගේම ටෙස්ට් 6 6. හරි. එතකොට ටෙක්ස් 3 and 6 තමයි අපහසු. ඔන්න ඔය විදිහට අපි හිතමු මුළු පේපරේම ඔයාට අපහසු ඔය විදිහට තියෙන්න පුළුවන්. ප්‍රශ්න දෙකක් නෙමෙයි. ප්‍රශ්න 5 6 7 8ක් විතර තියෙන්න පුළුවන්. ඒ ටික ඕන්න තෝරගන්න. මම කියන්නේ ඉංග්‍රීසි වල විතර නෙමෙයි. එතකොට මේ පේපර්ස් ඔයාගේ සබ්ජෙක්ට්ස් 9ෙම මේ වැඩේ කරන්න ඕන. ඔයා ඒ විදිහට තෝරගන්න ඕන. තෝරගෙන ඔයාට කරන්න තියෙන්නේ ඔයා දවසේ ප්ලෑන් එක හදන්න යන්නේ. දවසේ වීක් ප්ලෑන් එකට දාලව ඇතුලේ තියෙන දවසේ කොහොමද වැඩේ කරන්නේ? දවසේදි කරන්න තියෙන්නේ ඔයා තෝරගත්ත සබ්ජෙක්ට් දෙක. ඔන්න දැන් සයන්ස් තෝරගත්තා, අපි හෙල්ත් තෝරගත්තා. සයන්ස් වල ওই විදිහට දැන් ඔන්න ඔයා තෝරගෙන තියෙන අපහසු දේවල්. මුල් කාලේදී ඔයාට කරන්න තියෙන්නේ ඔයාලා අපහසු කියලා ඔයා තෝරගත්ත ප්‍රශ්න කරගෙන යන එක. අපහසුයි කියලා තෝරගත්ත ප්‍රශ්න කරගෙන යන්න. එතකොට ඒකට කොහොමද ඔයා ටයිම් එක හදාගන්නේ? සාමාන්‍යයෙන් ටයිම් එක හදද්දී ටයිම් එක ඕනම කෙනෙක්ට, සාමාන්‍ය ඕනම මිනිස්සෙක්ට ඇවරේජ් කියන්නේ එක දෙයක් ගැන ફોකස් තියාගෙන ඉන්න පුළුවන් කාලය මිනිත්තු 30ක් වගේ තමයි සලකන්නේ. එතකොට ඔයාට අයිඩියා එකක් ඇති ඔයාට කොහොමද එක දිගට දෙයක් කරන්න පුළුවන් මිනිත්තු 30ද, මිනිත්තු 45ද, පැයද අවබෝධයක් ඇති. එතකොට උපරිම පැයක් වගේ වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ පැය එක දිගට මේ වැඩේ කරන්න පුළුවන් නම් මේ වැඩේ අනිවාර්යෙන් මේ වැඩේ කරන්න ඕනේ. පැය වදොරකට නම් පැය කරන්න. මේ පැයේදී අපි ගමු සයන්ස් සබ්ජෙක්ට් එකේ ඔන්නවා ප්‍රශ්නවල දැන් මේ ෆුල් පේපර්ස් කරන්න කියලානේ මේ කියන්නේ. හරි, ෆුල් පේපර්ස් නෙමෙයි, අවර අපහසු ප්‍රශ්න. ඔන්න මේ අපහසු ප්‍රශ්නේ අපි හිතමු තෝරගත්ත අපහසු ප්‍රශ්නය දෙවෙනි කොටසේ සෙකන්ඩ් පාර්ට් එකේ ඔන්න අපහසු ප්‍රශ්නයක් වා තෝරගෙන ඔන්න සෙකන්ඩ් පාර්ට් එක වා කරගෙන යනවා. අපි තුන් පළවෙනි ප්‍රශ්නේම අපහසුයි වාට. ඔන්න ඒක කරගෙන යනවා. ඔය එක කරගෙන යද්දී දැන් ඔයාට උත්තර කොහොමද දැන් ඔන්න සමහර ඒවාට දන්නේ නැහැ, සමහර ඒවා ඔන්න දන්නවා. දැන් දන්නේ නැත්නම් මොකද්ද කරන්නේ? දන්නේ නැත්නම් ඔයා ඒ අදාළ පාඩම බලන්න. ඔයාට දැන් ඔයා ඉගෙනගත්ත දේවල් එක ඔයාට හොඳ අවබෝධයක් ඇති කොතනද මේ පාඩම තියෙන්නේ. ඉතින් මේ පාඩම බලලා ඒ ගැන හොඳ අවබෝධයක් ගන්න. ඒ බැරි වුණ දේ ගැන අවබෝධයක් ගන්න. අවබෝධයක් ගන්න. අන්න දැන් ඒක අවබෝධය
පිට ලියන්න නැතුව අර හට පාඩම් කරගෙන ලියන්න නෙමෙයි. ඒක හොඳට අවබෝධ කරගන්න. එතනදී තමයි ඔයා පාඩම් කරන වැඩේ වෙන්නේ. full පාඩම් පිටින් පාඩම් කරන්න යන්නේ අන්නේ වැරදුන තැන අවබෝධයක් අරගෙන ඒ අවබෝධයෙන් පාඩම් කරපොදී අන්න අරකට ලියන්න අවබෝධය. ඔන්නෝක තමයි කරන්න තියෙන වැඩේ. එතනදී වන්න පාඩම් කරන වැඩේ වෙනවා. ඔය විදිහට ඔයා පැයක් තෝර පළවෙනි ඔයාට එක දිගට කරන්න පුළුවන් පැයයි නම් මේ පැය ඇතුළත ඔන්න වැඩ යම් කිසි මට්ටමකට ඔයා එතකොට ප්‍රශ්න දෙකක් හෝ කරලා තියෙනවා නම් ඔන්න දෙකක් කරලා. පැය එකයි නම් කරන්න පුළුවන් පැයේ ප්‍රශ්නේ හොඳට අවබෝධයක් ඇති කරගෙන මේ පාඩම් මේ ප්‍රශ්න තියෙන පාඩම් ටිකත් හොඳ අවබෝධයෙන් හිත ඔන්න කරලා ඉවරයි පළවෙනි පැයේ. ඊට පස්සේ ඔන්න ඉන්ටර්වල් එකක් ගන්න ඔයාට විනාඩි 5ද 10ද 15ද ඔන්න ඉන්ටර්වල් එක ඔයා හදාගෙන 5ක් නැත්නම් 10ක් නැත්නම් 15ක් ඉන්ටර්වල් එක හදාගන්න. ඊට පස්සේ ඉතුරු පැයේදී ඊළඟ පැයේදී ඔන්න ඊගාව සයන්ස් එකේ ඊගාව ප්‍රශ්නට යන්න. කොහොම ඊට පස්සේ ඔයාට ඕන ඒ විදිහට එක දිගට මේ අදාළ ප්‍රශ්න කීපයක් කරගෙන යන්න පුළුවන්. ඔයාට ඕන නම් පැය ගානවා දවසට කොහොමද ඒක ඔයාට තමයි තීරණය කරන්න වෙන්නේ. කොච්චර පැය ප්‍රමාණයක් ඔයා දවසට පාඩම් කරන්න වෙන් කරනවද? ඒ තුල ඔයා මේක කොච්චරක් කරනවද? එතකොට ඔයා අනිවාර්යෙන් මේක සයන්ස් සහ හෙල්ත් වලට අදාළව මේ වැඩ ටික ඉවර කරලා දාන්න ඕනේ. එතකොට ඔයා සතියට ප්ලෑන් එක හදාද්දි සතියේදී ඔයා ප්ලෑන් එක හදාගෙන ඉන්නේ මම මෙන්න මේ පේපර් ටිකේ මේ වෙනකොට මේ ටික ඉවර කරලා දානවා. එතකොට ඔයා සතිය ඉවර වෙද්දී අනිවාර්යෙන් මේ වැඩ ටික ඉවර වෙන්න ඕනේ. එතකොට අර දවසේ වැඩ ටික අනිවාර්යෙන් මේ විදිහට වෙලා තියෙන්න ඕනේ සතියේ වැඩේ හරියට ඉවර වෙන්න. හරි. එතකොට ඒක හෙල්ත් වලත් මේ විදිහටම දවසේ මේ විදිහට අපහසු තෝරගත්ත ප්‍රශ්න ටික කරන්න. මම කියන්නේ දැන් අර ලේසි ප්‍රශ්න අතහැරලා දාන්න නෙමෙයි. ඒවා අපි පසු කාලීනව අපි එව්වත් කරගෙන යනවා. ඒ කියන්නේ අපි හිතමු දැන් ඔයාට දවසේ ඔයා දැන් සාමාන්‍යයෙන් නිදින ටයිම් එකක් ඔයා හදාගෙන නැතිනේ ඔයා නිදින්නේ. අපි හිතමු පැය 5යි මේ කාලේ නිදින්න හේතුව පාඩම් කරන්න ඔයාට කාලෙ මදි. පැය 5ක් නිදා ගන්නවා. ඊටු ටිකේ කරගෙන යන්න. එහෙනම් මම කියන්නේ අර දවසේ මුලින්ම අර අපහසු ප්‍රශ්න ටික කරලා නැත්තම් බැරි වෙලාවත් ඒ ටික කරන්න බැරි වුණොත් ලේසියව තෝරගෙන කරලා දැන් අමාරුව කරන්න. ඒකට ඔන්න ඒවා හිර වෙලා අන්තිම සතිය වෙනකොටත් ඒක කරලා නැහැ. ඒ නිසා අනිවාර්යෙන් මුලින් අර දුන්න අපහසු ටික ඉවර කරලම දාන්න ඕනේ දවසේ ඉවර ටික. හෙල්ත් වලයි සයන්ස් නම් තෝරගත්ත ඒ දෙක ඉවර කරලා දානවා. ඊට පස්සේ කරන්නේ මොකද්ද? අර ලේසි ඒවා ටික කරලා දාන්න පුළුවන් ඊට පස්සේ. ලේසි ඒවා ටිකක් දවසේ උන්න තව ටයිම් එක තියෙනවා. දැන් ලේසි ප්‍රශ්නත් එහෙමින් කරලා දානවා. එතකොට පේපර් ෆුල් පේපර් නෙමෙයි. ඒ යම් මට්ටමකට ඉවර කරලා දානවා. ඔන්න ලස්සනට එතකොට දවසේ වැඩෙත් වෙලා සතිය අන්තිමේ බලද්දී මේ වැඩෙත් හරියට හරි. ඊට අමතරව මම කිව්වේ නෑ දැන් මම කියලා කිව්වේ සාමාන්‍ය ෆුල් පේපර්ස් කරන්න කිව්වේ නෑ. එහෙනම් කොහොමද අපි ටයිම් එක මැනේජ් කරගන්නත් ඕනේ. සමහරුන්ට එක්සෑම් එකේදී තමයි ෆුල් පේපර් එකක් සම්පූර්ණ ටයිම් පිරලා යන්නේ සමහරු. එහෙනම් ඒක අනිවාර්යෙන් හදාගන්න ඕනේ ටයිම් මැනේජ්මන්ට් එක. ඒකට කරන්න තියෙනවා සතියට හොඳ පහසු දවස් 3ක් දාගන්න ෆුල් පේපර්ස් කරන්න පුළුවන් පහසු දවස් 3ක්. අනිවාර්යෙන් සතියට දවස් 3කට පේපර්ස් 3ක් කරන්න සබ්ජෙක්ට්ස් ඔයා තෝරගන්න මොන සබ්ජෙක්ට්ද මේකට දාන්නේ මේ දවස් 3 පේපර්ස් 3ට. හරි ඒක ඔයා තීරණය කරන්න. මේ විදිහට අනිවාර්යෙන් ෆුල් පේපර්ස් ටයිම් තියලා කරන්න සතියට පේපර්ස් 3ක්. ඔන්න එතකොට ටයිම් මැනේජ්මන්ට් එකත් හරි ෆුල් පේපර්ස් වෙනවා ටයිම් තියලා. පැය 3ද පැය 3 හරියට ටයිම් තියලා ෆුල් පේපර් එක කරලා කම්ප්ලීට් කරලා දානවා. ඒ වගේම ඒ දවසේ ඔයා ෆුල් පේපර් එක කම්ප්ලීට් කරලා දාලා ඒ දවසේම ඒකේ ඩිස්කෂන් එකත් ඔයා පුළුවන් නම් නෙමෙයි අනිවාර්යෙන් ඒ දවසේම ඩිස්කෂන් එකත් ඒ දවස හොඳ දවසක් තෝරගන්න. ඒ දවසේම ෆුල් පේපර් එකම කරලා ෆුල් පේපර් එකේ ඩිස්කෂන් එකත් එදාම ඉවර කරලා දාන්න. ඒකට ඒක හොඳ දවසක් තෝරගන්න. පහසු දවසක් හොඳ ටයිම් එක තියෙන දවසක්. ඒකට ඩිස්කෂන් එකත් එදාම ඉවර කරලා දාන්න ඕනේ. ඒතර ඔන්න දවස් 3න් පේපර්ස් ෆුල් පේපර්ස් කරලා ඒ වගේම මේක ඩිස්කෂන් එකත් එදාම ඉවර කරලා දාන්න ඕනේ. ඒ වගේම අර අපි කරපු අර වැඩ ටික මගහැරෙන්නත් බෑ. ඒ වැඩ ටිකත් සතියේ දවස් 7ම අනිවාර්යෙන් මේ වැඩ යන්නත් ඕනේ. ඊට අමතරව දවස් 3ක් තෝරගෙන අර ෆුල් පේපර්ස් ඉවර වෙන්නත් ඕනේ. ඔන්න ඕක තමයි අපි යන ප්ලෑන් එක මේ මාස 3. ඒතර ඔයාලට තියෙනවා සති මාස 3ට තියෙනවා සාමාන්‍යයෙන් අපිට සති 4 ගානේ බැලුවොත් සති 12ක් තියෙනවා. ඊට වැඩි වෙන්න පුළුවන් සති 12ක් තියෙනවා. මේ සති 12ට එතකොට ඔන්න වැඩ ගොඩක් කරලා. හේතුව ඔයා දැන් පේපර්ස් ඔයා හිතන්න එක ප්‍රශ්නයක් ඔයා තෝරගන්නවා කියලා. එක ප්‍රශ්නයක් ඔයාලා හිතමු ඉංග්‍රීසි වල ඔයාට 6 වෙනි ප්‍රශ්නේ අමාරුයි නම් ඔය 6 වෙනි ප්‍රශ්නයක් කී වතාවක් එතකොට ඔයා කරනවද? 6 වෙනි ප්‍රශ්නයක් කරනවා මොඩල් පේපර්ස් 10ක් ඔයාලට තියෙනවා. ඒ වගේම පාස් පේපර්ස් 10ක් තියෙනවා. ඒතකොට 20 වතාවක් ඔයා මේ එක ප්‍රශ්නය එක එක විදි වලින් ඔයා කරලා තියෙනවා විවිධ ප්‍රශ්න ආකාරයෙන්. එතකොට ඔයාට මේක හොඳ ගේමක් ඇතුව ඔයාට මේ ප්‍රශ්නෙට ෆේස් කරන්න පුළුවන්. ඔයාට හොඳ ලකුණකට ඒක යන්න පුළුවන්. එහෙනම් ඔයා දැන් ඒකට රෙඩි පිටින්. එතකොට ඔයා බලන්න ඔය සබ්ජෙක්ට්ස් 9ටම ඔය වැඩේ ඔයා කරලා තියෙනවා. මෙන්න හොඳම ටෙක්නික් එක දුන්නා. මේ වැඩේ
කරන්න අනිවාර්යෙන් ඔයාට හොඳ ඔයා කරන ටාගට් එක ඔයා දානින ටාගට් එකට බය නැතුව යන්න පුළුවන්. ඒ වගේම ඔයා සතිය අන්තිමේ ඔයා චෙක් කරලා බලන්න ඔයා හරියට ඔයාගේ වැඩේ සතිය අවසන් වෙනකොට කරාද කියලා. එතකොට මේ සතිය අවසන් වෙනකොට ඔයා ලස්සනට මේ වැඩේ කරලා තියන්න. එතකොට ඔයාටම ඔයාගෙන මේ සැටිස්ෆැක්ෂන් එකක් තෘප්තියක් මම මේ වැඩේ කරා මම මේ වැඩේ කරා. ඒ නිසා මට අනිවාර්යෙන් මේකේ රිසල්ට් එක හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්. ඒ තෘප්තියත් එක්ක ඔයා තවත් ඔයා වැඩ කරන්න පෙළඹෙනවා. මේ වගේ ලස්සනට වැඩ කරගෙන යන්න. ඒ වගේම ඔන්න ප්ලෑන් එක කියලා ඉවරයි. ඔක තමයි ප්ලෑන් එක. ඔයා මේ ප්ලෑන් එක පිට යද්දී ඔයාට එක ඩිස්ට්‍රැක්ෂන්ස් එන්න පුළුවන්. ප්‍රධානම හේතුව තමයි සෝෂල් මීඩියාස් කල්ලොත් කතා කරා. ඒ වගේම නිදිමත වගේ ගතිය ඇති වෙනවා. ඒකට මම කිව්වා කලින් මොනවද කරන්න ඕනේ? මොටිවේෂන් වීඩියෝස් ඕන තරම් YouTube වීඩියෝ එකේ තියෙනවා. බලන්න ඒවා ඔයාලට නිදිමත එන්නේ කොයි වෙලේද බලන්න මොටිවේෂන් වීඩියෝ. ඉන්න හොඳට ඔයා ගැම්මක් ඇති වෙනවා ඒ වෙලාවේ. එතකොට තව ඔයාට වැඩ කරන්න හිතෙනවා. ඒ වගේම ඔයා දැඩි නීති ඔයාම නීති හදාගෙන හරි දැඩි නීති වලට ඔයාට එන්න වෙනවා. මොකද්ද? ඔයාට සෝෂල් මීඩියාස් වලට ඒ කියන්නේ Facebook වගේ දේවල් වලට ඕනවට වඩා යනවා නම් TikTok වගේ දේවල් වලට ඕනවට වඩා යනවා නම් ඒකට ගියත් ඇති ඔයාට ඔයාව එකෙන් බේර ගන්න බෑ. ඒක ඒවා හදලා තියෙන්නේ මේ විදිහට ඇල්ගොරිතම් එක. ඒ නිසා ඔයා අනිවාර්යෙන් ඔයා දැඩි නීති ඔයාම තීරණ ගන්න වෙනවා. මොන වගේ දේවල්ද? සමහරවිට තීරණය කරන්න වේවා සම්පූර්ණයෙන් සමහරවිට නෙමෙයි මමත් මේක කරපු දෙයක්. බොරු කියන්නේ නැහැ. මම ඇත්තටම මේ වැඩේ කරා හේතුව මම අනවශ්‍ය විදිහට ඔනට වඩා මේ දේවල් වලට යෙදිලා තිබුණ නිසා. මොකද්ද කරපු වැඩේ? කෙලින්ම Facebook delete කරලා දැම්මා ෆෝන් එකෙන්. ඒ වගේම ඔයාටත් කරන්න තියෙන්නේ ඔයාට ඒකට ඔයාටම තේරෙනවා ඇතිනේ ඔයාට මේ තියෙන්නේ මේ මාස තුනේ මේ O level නම් වගේ එකම ගේම. ඒ ගේම නම් ගේම ඒ ගේම ගන්න. අනිත් ඒවා අපිට වැඩක් නැහැ මේ වෙලාවේ. එහෙනම් ඔයාට කෙලින්ම මේ වගේ දේවල් කෙලින්ම delete කරලා දාන්න ගන්න. ඒකට ඔයා තීරණය කරලා බලන්න මොකද්ද මම කරන්න ඕනේ කියලා. ඔයා කෙලින්ම delete කරලා දාන්න එක. අය ඔයාට පස්සේ කාලේ ඔයාට තීරණයක් ගන්න පුළුවන් ඔයා මොකද්ද ඒකට කරන්න කියන එක. මේ වෙලාවේ මේ වැඩේ කරගන්න මාස 3යි තියෙන්නේ. ඉතින් කෙලින්ම ඒවා delete කරලා TikTok දේ social media අනවශ්‍ය දේවල් ඉවත් කරලා දාන්න. ඔයාට YouTube නම් ඕන වෙනවා. හේතුව ඔයාට දැන් අර මං කිව්වා පාඩම් කරන වෙලාවේදී පේපර්ස් කරන ඒ ප්‍රශ්න දන්නේ නැති දෙයක් තියෙනවා නම් ඒවා අපව ඒ පාඩම් බලලා කරන්න කියලා. ඒ වගේම පාඩම් බලලා කරනවා විතරක් නෙමෙයි සමහරවිට ඒ පාඩම් බැලුවොත් තේරෙන්නේ නැත්නම් YouTube එකේ ඕන තරම් කෙටි ක්‍රම කියලා දීලා තියෙන එක ගුරුවරු. ඒකට ඔයාට ඒ කෙටි ක්‍රම බලලා ඒ වීඩියෝස් බලලා පොඩි ෂෝට් වීඩියෝස් දාලා තියෙනවා ඒ කෙටි ක්‍රම උගන්වලා ඒවා බලලා ඒකෙන් හොඳ අවබෝධ ගන්න පුළුවන්. සමහරවිට අර අපි ෆිසිකලි උගන්වන ගුරුවරුන්ට වඩා YouTube එකේ තියෙන හොඳ පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන් කෙටි ක්‍රම මතක තියාගන්න පුළුවන් විදි. එන්නේ ඒවා. ඒ නිසා ඒවා අනිවාර්යෙන් බලන්න. ඒ ටයිම් එක ඔයා අර පාඩම් කරන පේපර්ස් ලියනලා ඒව බලලා හරි මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න අවබෝධයක් ඇති කරගෙන වැඩේ කරන්න. එතකොට අර අනවශ්‍ය විදිහට ආව ඇබ්බැහි වෙලා ඒ වගේ දේවල් වලට දෙනවා කෙලින්ම ඉවත් කළා දාන්න. අය දෙකක් හිතන්න එපා ඒවට. ඒ වගේම ඔයා ඒක විතරක් නෙමෙයි. ඔයාගේ ඉන්නවනම් සමහර යාළුවෝ ඔයාව අනවශ්‍ය දේවල් වලට ඔයාත් එක්ක පෙළඹිලා ඉන්න හෝ වෙනත් යාළුවෝ ඒ වගේ දේවල් වලට ඉන්නවා. කෙලින්ම මේ වෙලාවේ යාළුවෝ ඉවත් කළා දාන්න කරන්න දෙයක් නැහැ. ඔයා මේ ඔය ජීවිතේ තියෙන එක්සෑම් එක. එතකොට මෙතනදී මේ වගේ යාළුවොත් එක්ක ඔයාට වැඩේ කරගෙන යන්න බෑ නේද? ඒ යාළුවත් මේ වැඩේත් එක්ක ඔයාට එන්නේ නැත්තම් කරගෙන යන්න. ඒක කරගෙන යන්න වෙන්නේ නැහැ නේ. ඒ කෙලින්ම මේ වගේ දේවල් කරන්න වෙන්නේ නැහැ. ඉවත් කළාම දාන්න වෙනවා. මේ වෙලාවේ මේ මාස 3ේදී ඉතින් සම්පූර්ණයෙන් හිතින් ඉවත් කළා දාලා ඔයාගේ වැඩේ ඉන්න වෙනවා. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. ඒ වගේම හැම වෙලේම ඩ්‍රීම් එක දකින්න. හැම වෙලේම ඩ්‍රීම් එක ඔළුවේ තියාගෙන ඉන්න. මොකද්ද ඩ්‍රීම් එක? ඔයා A9 නම් ඒ ඩ්‍රීම් එක හැම වෙලේම තියාගෙන ඔයා ඒ ගැන හිතලා ඔයා හැම වෙලේම සතුටු වෙන්න. පොසිටිව්ලි හැම වෙලේම පොසිටිව් දකින්න හැමදේම. ඒ වගේම තව දෙයක් ඔයා ඔයාගේ තියෙන්න ඕන ටාගට් එක තියෙන්න ඕනේ ඉහළම තැන. ඒ කියන්නේ ඔයාට ඕන නම් ඔයා මෙහෙම හිතන්න එපා. ඉංග්‍රීසි වලට ඔයා හිතන්න සමහරව හිතන්නවා ඇති ඉංග්‍රීසි වලට මට ඕනේ 100 එකක් ගන්න. ඇති මට 100 එකක් ගත්තා නම් මට වැඩේ ගේම ගහන්න පුළුවන්. ඇත්තට මෙහෙම හිතුවොත් ඔයාට ඉන්න වෙන්නේ එක්ක W එක්ක S මට්ටමක. හේතුව ඔයා තියාගන්න ඕන ටාගට් එක කොතනද ඔයාට පිටුම ටාගට් එක ඔයා තියන්නේ ඒ ගන්නවා අනිවාර්යෙන් ඉංග්‍රීසි වලට. ඔයා හැබැයි ගන්න ලකුණු 20 ගණන් ගන්න ළමෙක් අනිවාර්යෙන් ඒ ගන්නවා කියන ටාගට් එකේ ඉන්න ඕන. අනිවාර්යෙන් මම මේක කරනවා. ගන්නවා. ඔයා ඒ වෙනුවෙන් අනිවාර්යෙන් ඔයා වැඩ කරනවා. කැපවීම ඇති වෙන්නේ. ඔයා ඒක ඔයා මයින්ඩ් එකේ කොයි තැනද තියාගෙන ඉන්නේ. ඒ තැන වෙනුවෙන් තමයි ඔයා කැපවෙන්නේ. ඔයා 100 ගැන නම් තියාගෙන ඉන්නේ. ඔයා හිතනවා මං 100නේ මට ෂේප් එකේ වැඩ කරොත් මට 100 එක දාන්න පුළුවන්. වැඩ කරන එක අඩු වෙනවා. එහෙනම් තියාගෙන ඉන්න ඕන ටාගට් එක ඉහළම තැන. ඔයා හරිනම් ඔයා ඉන්න ඕනේ ඔලොල්ල වගේ ටාගට් එක උපරිම තැන තමයි අයිලන්ඩ් ෆස්ට්. කෙනෙක් කවුරුහරි මෙතන ඉන්න කෙනෙක් අයිලන්ඩ් ෆස්ට් තියාගෙන ඉතියද? ඉතියානම් ඔයා තමයි
පොර ඇත්තටම අයිලන්ඩ් ෆස්ට් තමයි තියාගෙන ඉන්න ඕන උඩරිම තැන. අන්න ඒ වගේ තියාගෙන හිටියොත් තමයි ඔයාට අයිලන්ඩ් සෙකන්ඩ්ද තර්ඩ්ද ෆස්ට්ද වෙන්න පුළුවන්. අයිලන්ඩ් 10 හරි ඩිස්ට්‍රික්ට් රෑන්ක් එකක් හරි දාන්න පුළුවන් අන්න ඒ වගේ කෙනෙක්. ඒ නිසා ඔයා තියාගෙන ඉන්න ටාගට් එක ඉහළම තැන. A9 හරි ඉහළම තැන තියාගෙන ඉන්න ඕනේ. ඉංග්‍රීසි වලට ගන්න ඕනේ A කියන තැන තියන්න. එතකොට ඔයා ගිහිල්ලා B හරි නවති. එක්කෝ A වලට යයි නැත්නම් B හරි නවති. අන්න ඒකයි මේකේ තියෙන තියරි එක. ඉතින් ඒ නිසා ඒවා හොඳට ඔයාම පදම් කරගන්න ඕනවා, ගැම්ම ඇති කරගන්න ඕනේ ඒවගෙන්. ඒවා හැම වෙලේම හිතන්න ඕනවා. ඔයාගේ ඩ්‍රීම් එක හැම වෙලේම දකින්න ඕනේ. හිතේ ඩ්‍රීම් එකක් දකින්න නැත්නම් ඔයා ඒ වෙනුවෙන් වැඩ කරන්නේ නැහැ. ඩ්‍රීම් එක දැක්කොත් තමයි ඒ වෙනුවෙන් වැඩ කරන්නේ. ඒකයි කියන්නේ ඔයා හැම වෙලේම ආසාවක් තියනවා නම් ඔයාට බයික් එකක් ගන්නවා, ඊළඟ ගන්නවා, කොහොම හරි ගන්නවා, එක්කෝ තාත්තගේ සල්ලි වලින් හරි ගන්නවා කියලා එයාට කියව හරි හැම වෙලේම කොහොම හරි එයා ඩ්‍රීම් එක තිබුණින්දනේ කියලා හරි කොහොම හරි ගන්න. එතකොට සල්ලි හම්බ කරලා ගන්නවා නම් ඒක කොහොම හරි ඒ වෙනුවෙන් හොයලා එකතු කරලා නේ ගන්න. එතකොට ඒ ඩ්‍රීම් එක තිබුණ නිසා ඒක ගත්තේ. ඉක්මනට මේක ගත්තේ ඒක තිබුණ නිසා. එහෙනම් ඔයා හිතන්න අනිත් දේවල් වලටත් ඔය තියරීම එකම තමයි බලපාන්නේ. ඔයා ඒ වෙනුවෙන් හිතන්නේ කොයි මට්ටමෙන්ද, කොයි තරම් ඒ දෙනුවෙන් සතුටු වෙනවද? මේ වෙලාව මට මෙහෙම හම්බුණා මම කොච්චර සතුටු වෙයිද? ඒක හිතනවද? ඒ විදියට තමයි වාගේ අන්තිම ප්‍රතිඵලෙත් එන්නේ. ඉතින් හැමෝටම good luck, ජය වේවා. හොඳට වැඩේ සාර්ථකව කරගන්න. ජයම වේවා.